Moi! Tervetuloa Finnish Cafe with Dil. අද අපි කතා කරන්නේ සවුනා. Mikä tämä on sauna? සවුනා කියන්නේ පින්ලන්තවැසියන්ගේ ජීවිතවල අනිවාර්ය වැදගත්ම අංගයක්. ඉතින් ඈත අතීතයේ ඉඳන්ම පින්ලන්තවැසියන් සවුනා භාවිතා කරලා තියෙනවා. දැනට මිලියන 2කට වැඩි සවුනා ප්‍රමාණයක් පින්ලන්ත පුරාම විසිරී තියෙනවා. ඒ වගේම පින්ලන්තය කියන්නේ වර්ෂයේ වැඩි කොටසක් ශීත කාලයේ තියෙන රටක්. ඒ නිසා ශරීරයෙන් දහඩිය පිටවීම හරිම අඩුයි. ඉතින් ශරීරයේ දහඩිය පිටවීම කියන්නේ ශරීර සෞඛ්‍යයට ඉතාම වැදගත් ක්‍රියාවලියක්. ඉතින් සවුනා යෑම මගින් මේ ක්‍රියාවලිය මනාව පවත්වාගෙන යාම සිදු වෙනවා. සවුනා යෑමෙන් ශරීරය වගේම මනසත් පිරිසිදු වෙනවා. සාමාන්‍යයෙන් පින්ලන්තවැසියන් සතියකට සැරයක්වත් සවුනා යනවා. Saunaan liittyviä sanoja. Kiuas. Loulukauha. සවුනා එක ඇතුලේදී වෙන්නේ මේ හැන්දෙන් තාපකයට වතුර වක් කරනවා. එතකොට තාපකයෙන් හුමාලය පිට වෙනවා. ඒකෙන් සවුනා එක ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙනවා. Loulu kiulu. Laudelina. Pefletti. සවුනා එකේ ලී බංකු ගොඩක් රත් වෙලා නිසා ලවුඩලීන දාලා තමයි වාඩි වෙන්නේ. ලවුඩේ බහුවචන ලවුතේත්. kaikki suomalaiset tukkaavat saunoja. තව දෙයක් තමයි සවුනා යද්දි නැතුවම බැරි විහිත. වස්ත නැත්තම් කිව්වස් ගහේ කොලාතු. ලෝලු හුමාලය. පූ සවුනා අතීතයේ ඉඳන් භාවිතා කරේ ලී වලින් හදපු සවුනා. සැහැකු සවුනා වර්තමානයේ විදුලි බලයෙන් වැඩ කරන සවුනා තමයි තියෙන්නේ. Ihmiset heittävät vettä kiukaan. Sitten istuvat ulkona vilvoittelemassa. සවුනාවෙන් ඉඳන් ආවට පස්සේ එළියේ වාඩි වෙලා ඉන්නවා ඇඟ සිසිල් වෙන්න. ඊළඟට අපි බලමු සවුනාවට අදාළ ක්‍රියාපද. සවුනවා සවුනා භාවිතා කරනවා. heittää vilvoitella. Vihitoa. Uida. Tykkäätkö saunaa? Joo. Saunassa on lämmin. Ja siellä on vähän hämärää. Sitten sinne voi rauhoittua. Ensin peseydytään. Mennään aina lauteille. Heitetään löylyä. Näin välissä aina vilouttelemaan. Välillä viihdytään. Tullaan saunasta pois ja peseydytään.